හරි, අද අපි කතා කරමුද හරිම විශේෂ, හරිම ආදර්ශමත් කතාවක් ගැන. මේක නිකම්ම ඉතිහාසයේ තියෙන කතාවක් විතරක් නෙවෙයි. ඇත්තටම අපේ ජීවිතවලට එන ඕනෑම අභියෝගයක් ජය ගන්න උදව් වෙන කවදාටත් වළංගු මාර්ගෝපදේශයක්. හොඳයි එහෙනම්. අපි හැමෝටම පොදු ලොකු ප්‍රශ්නකින්ම පටන් ගමු නේද? ජීවිතේ එන අභියෝග ජය ගන්න කොහොමද? අපි බලමු සිදුහත් කුමාරයාගේ ජීවිත කතාවෙන් මේකට උත්තරයක් හොයාගන්න පුළුවන්ද කියලා. හරි. මේ තමයි අපි අද කතා කරන දේවල්. අපි සිදුහත් කුමාරුගේ ජීවිතයේ විවිධ අවස්ථා දිහා බලමු. එතුමා කොහොමද එක එක අභියෝගයට මුහුණ දුන්නේ සහ ජයගත්තේ කියලා. හරි. එහෙනම් පළවෙනි කොටස. කතාව පටන් ගන්නේ මුල ඉඳන්ම. ඒ කියන්නේ සිදුහත් කුමාරයා ඉපදෙන්නත් කලින් ඉඳන්. හිතලා බලන්න. ඉපදෙන්නත් කලින්ම බෝසතාණන් වහන්සේට මුහුණ දෙන්න උනා ලොකු තීරණ ගැනීමේ අභියෝගයකට. මේකෙන් පේනව නේද? එතුමාගේ මුළු ගමනම පදනම් වෙලා තියෙන්නේ කොයිතරම් නුවණින්, කොයිතරම් සැලසුම් සහගතව ගත්ත තීරණ මතද කියලා. හොඳයි. අපි දැන් යමු එතුමාගේ තරුණ කාලෙට. ඒ කාලෙත් තිබුණේ එතුමාටම විතරක් ආවේනික වුණු විශේෂ අභියෝග. මේව දක්ෂකම් වගේම චරිතයත් එක්ක බැඳුණු දේවල්. ශිෂ්‍යෙක් විදිහට සිදුහත් කුමාරයා ඇත්තටම පුදුම දක්ෂෙක්. කඩු ශිල්පය, දුනු ශිල්පය මේ හැමදේම හරිම ඉක්මනට ඉගෙන ගත්තා. ඒත් පුදුමේ කියන්නේ පොඩ්ඩක්වත් උඩඟු ගමක් තිබුණේ නැහැ. හැමදේම ඉගෙන ගත්තේ හරිම නිහතමානීද. මේකෙන් අපිටත් ලොකු පාඩමක් තියෙනව නේද? ඇත්තටම දක්ෂයෙක් කියන්නේ නිහතමානී කෙනෙක් කියන එක. ඊට පස්සේ එතුමාට ආවා ප්‍රසිද්ධියේ මුහුණ දෙන්න ඕන අභියෝගයක්. තමන්ගේ නෑදෑයෝ හැමෝම ඉස්සරහා තමන්ගේ දක්ෂකම් ඔප්පු කරන්න සිද්ධ වුණා. ඒ අයගේ හිතේ තිබ්බ සැක ඔක්කොම නැති කරලා දාලා හරිම පහසුවෙන් තමන්ගේ හැකියාවන් පෙන්නුවා. හරි. දැන් අපි බලන්නේ හරිම වෙනස් ಜಾතිය අභියෝගයක්. මේක දුකක් කරදරයක් නෙමෙයි. මේක සැප සම්පත් වලින්ම ආපු අභියෝගයක්. සුද්ධෝදන රජතුමා උත්සාහ කළේ කුමාරයාට පොඩි දුකක්වත් දැනෙන්න නොදී හැම සැපක්ම දීලා පරිපූර්ණ ලෝකයක් හදන්න. ඒක හරියට ලස්සන රත්තරන් කූඩුවක හිර කරලා තිබ්බා වගේ වැඩක්. හැබැයි ඇත්තම අභියෝගෙවලේ අන්නේ සැප සම්පත්. මොකද හිතන්න හැම වෙලෙම සැප පහසුවෙන් වට වෙලා ඉන්න කෙනෙක්ට ලෝකයේ ඇත්ත ස්වභාවය කියන්නේ දුක දකින්න එක කොච්චර අමාරු දෙයක්ද? අන්න ඒක තමයි ලොකුම අභියෝගය වුනේ. මෙතනදී තමයි එතුමාගේ නුවණ කොයිතරම් ගැඹුරුද කියලා පේන්නේ. එතුමා දැක්කා මේ හැම සැපක්ම తాවකාලිකයි කියලා. ඒ වගේ తాවකාලික දේවල් වලින් කවදාවත් ඇත්ත සදාකාලික සතුටක් හොයාගන්න බෑ කියලා එතුමා තේරුම් ගත්තා. හරි, දැන් අපි යන්නේ එතුමාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ කරපු සිදුවීමට. අර අපි කිව්වා රත්තරන් කූඩුවේ බිත්ති කඩාගෙන වැටෙනු මොහොතට. දවසක් උයන් කිරියට යනකොට එතුමා දැක්කා මාලිගාවෙන් එළියේ තියෙන ඇත්ත ලෝකය. ඒ දැකපු සතර පෙර නිමිති. ඒ කියන්නේ මහලු කෙනෙක්, ලෙඩෙක්, මලමිනියක් සහ ශාන්ත පැවිදිරුවක්. මේ හතර දැක්කට පස්සේ එතුමා ලෝකයේ දිහා බලපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එතුමාට තේරුණා මේක නිකම්ම දැකපු දෙයක් නෙවෙයි, මේක Tamanටත් මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටමත් පොදු ඉරණමක් කියලා. ජරා, ව්‍යාධි, මරණ කියන මේ දේවල් කාටවත් වළක්වන්න බෑ කියලා තේරුම් ගියා. ඒක කොයිතරම් ගැඹුරු කම්පනයක් ඇති කරන සිතුවිල්ලක් වෙන්න ඇත්ද? අන්නේ අලුත් අවබෝධයත් එක්ක තමයි එතුමා ජීවිතේ ගත්ත අමාරුම ඒ වගේම උතුම්ම තීරණයට ලැබුණේ. ඒ තමයි මහා අභිනිෂ්ක්‍රමණය. හිතන්න තමන්ගේම පුතා රාහුල කුමාරයා ඉපදුණු ආරංචිය ලැබුණාම පවා එතුමා ඒක දැක්කේ මේ අලුත් විදියක. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. ඒ කියන්නේ රාහුලෙක් ඉපදුනා බැඳීමක් ඇතිුණා කියලා කිව්වේ තමන්ගේ උතුම් අරමුණට යන්න තියෙන තවත් එක ශක්තිමත් බැඳීමක් ඇඩියටයි. ඉතින් බලන්න එතුමාට ලොකු තීරීමක් කරන්න සිද්ධ වුණා. එක පැත්තකින් සක්විති රජ සැප, ආදරණීය බිරිඳ, අලුතුපන් පුතා. ඒ කියන්නේ පෞද්ගලික සතුට. අනිත් පැත්තෙන් මේ ලෝකේ හැමෝගෙම දුකට විසඳුමක් හොයන්න යන දුෂ්කර ගමන. අන්තිමේදී එතුමා තීරණය කළා තමන්ගේ පෞද්ගලික සැප සම්පත් ඔක්කොම අතහරින්න. ඒ තමන්ට විතරක් නෙමෙයි ලෝකයේ ඉන්න හැම සත්වෙක්ටම දුකෙන් මිදෙන පාර පෙන්වන්න. ඒක තමයි එතුමා කරපු උතුම්ම කැපකිරීම. හොඳයි, මේ පුදුම ගමලෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ මොනවද? සිදුහත් කුමාරුගේ කතාවෙන් අපේ ජීවිතවලට මොනවද ඉගෙන ගන්න පුළුවන්? බලන්න එතුමාගේ සාර්ථකත්වය ආශ්චර්යයක් නෙවෙයි. ඒක පිටිපස්සේ තිබුණේ මේ ගුණධර්ම. ඉවසීම, කැපවීම, අදිෂ්ඨානය සහ විමසන නුවණ. මේවා තමයි එතුමා පාවිච්චි කරපු මෙවලම්. අපේ ජීවිතේන ඕනෑම අභියෝගයකට විශේෂයෙන්ම ශිෂ්‍ය කාලයේදී මුහුණ දෙන්න අපිටත් මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ කතාව අවසන් කරද්දී අපි ටිකක් හිතමු. සිදුහත් චරිතයෙන් පේනවා අරමුණක් තියෙන ජීවිතයක් කියන්නේ අනිවාර්යෙන්ම අභියෝග ජය ගන්න ජීවිතයක් කියලා.
නැගිටින්න පිටත් වෙන්න බුද්ධ ශාසනයෙහි යෙදෙන්න කියන ඒ ආරාධනාවත් එක්ක අපි අපෙන්ම අහගමු. අපේ ජීවිතේ අපි ජය ගන්න ඕන ලොකුම අභියෝගය මොකද්ද? ඒ වෙනුවෙන් අපි නැගී සිටින්නේ කොහොමද?